ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් වේවා. ඔන්න යාළුවනේ අස්වැසුම නිර්ණායක දැන් වෙනස් වෙලා තියෙනවා. ඉතින් පළවෙනි අධීරයයට තමයි මේක අදාළ. ඉතින් දෙවෙනි අධීරයයට අස්වැසුම දැන් හම්බෙන්න පටන් ගත්ත විතරනේ. ඒ හින්දා පළවෙනි අධීරයගේ තමයි අස්වැසුම නිර්ණායක වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් පළවෙනි අධීරය ගොඩක් බය වෙලා හිටියා. එයාලගේ අස්වැසුම නැති වෙයිද මොකද වෙන්නේ? මොනවද නැති වුනේ සහ ඉදිරියට කොහොමද වෙන්නේ කියලා. ඉතින් එයාලට හඳුන්වලා දීලා තියෙන නිර්ණායක ටික ඉතාම කැටියෙන් පැහැදිලිව වීඩියෝ එකකින් ගෙනීම තමයි මේකේ අරමුණ. ඉතින් මේ වීඩියෝ එක කිසිම තැනක ස්කිප් කරන්න එපා. ඔයා බලන්න. එතකොට ඔයාට හොඳටම තේරෙයි. මම ඊටාම පැහැදිලිව කියලා දෙනවා. ඔයා පළවෙනි අධීරයේ අස්වැසුම ලාභියෙන්න ඉදිරියේදී ඔයාට මොනවද අස්වැසුම නැති වෙන්නේ සහ මොන දීමනාද ලැබෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ වගේ වීඩියෝස් මිස් වෙන්න පුළුවන්. ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් මොකද එතකොට channel එක පෙන්වන්නේ නැහැනේ. එහෙනම් subscribe කරපු නැති කෙනා නම් subscribe බටන් එක එකපාරක් ඔබලා ඊට දකුණු පැත්තේ තියෙන bell icon එකත් ඕල් දාගත්තොත් මම වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයා ළඟට ගෙන්න ගන්න පුළුවන්. හරි යාළුවනේ. ඉතින් ඔයා දන්නවා අස්වැසුම කාණ්ඩ හතරක් තිබ්බා. 2500 5000 ඒ වගේම 10000 සහ 17500 කියලා. ඉතින් ඔයා දන්නවනේ 2500 දීමනාව කාලයක් ගියාට පස්සේ ඒක 5000 දක්වා වැඩි කරලා ටික කාලයක් දුන්නාට පස්සේ ඒක නතර වුණා. ඒ නතර වුණේ යාළුවනේ ඒ 2500 දීමනාවේ කාලේ ඉවර හින්දා. නමුත් යාළුවනේ ඒ 2500 නතර වුණු. ඒ කියන්නේ 2500 తాවකාලිකව 5000 දක්වා වැඩි කරලා දුන්නානේ. ඒක වැඩි කරලා නතර වුණේ. මෙන්න මේ කට්ටියගේ අස්වැසුම නතර වුණාට වැඩ හිටි ඒ වගේම අනිකුත් ඔය දීමනා ටික තියෙනවා. ඉතින් මෙන්න මේ කට්ටියට නැවතත් 2026 අස්වැසුමට අයදුම් කරද්දී ඔයාලට දාලා අයදුම් කරන්න පුළුවන්. හරි ඊට පස්සේ අපි බලමුකෝ 5000 කට්ටිය. දැන් 5000 දීමනාව දැන්ට ලබන කට්ටිය. ඒ කියන්නේ 2500 5000 දක්වා වැඩි කරපු එක නෙමෙයි. මුලින්දම 5000 තිබ්බ කට්ටිය බය වෙලා ඉන්නේ මෙන්න මේ ජනවාරි මාසේ දීමනාව නැති වෙයි කියලා. බය වෙන්න එපා යාළුවනේ. මෙයාලා මෙහෙම කියලා තියෙනවා. ඉතින් මම ඔයාලට පැහැදිලිවම මේක පෙන්නන්න. මෙයාලා මෙන්න මේ දීමනාව යාළුවනේ අවදානමට ලක්විය හැකි පවුල් 4,80,000ක් සඳහා රුපියල් 5,000ක මාසික දීමනාව 2026 ජූනි දක්වා මාස 6ක් කාලයක් හිමි වේ කියලා. ඒ කියන්නේ 5,000 දීමනාව මේ ජනවාරි ඉඳන් ජූනි මාසෙ දක්වා මාස 6ක් දික් කරලා තියෙනවා. හරිද? ඔන්න දැන් 5,000 ඉන්න කට්ටිය බය වෙන්න ඕනේ නැහැ. තව මාස 6ක් එලට දීමනාව ගන්න පුළුවන්. හරිද? මම මේ වීඩියෝ එක අන්තිමට කියන්නම් ජනවාරි මුදල් මොකද තාම වැටෙන්න පරක්කු කියලාත්. හරිද? ඉතින් ඊට පස්සේ යාළුවනේ ඔයාලට බලා ගන්න පුළුවන් 10,000 සහ 17,500 දීමනා දෙක. ඒ කියන්නේ දුප්පත් සහ අන්ත දිලිඳු. මෙන්න මේ දීමනා දෙක ඊළඟ අවුරුද්දේ ඒ කියන්නේ 2027 6 වෙනි මාසේ ඒ කියන්නේ ජූනි මාසේ දක්වා දීර්ඝ කරලා තියෙනවා. මම ඊටාම සරලව මේක දැන් කියන්න 5000 දීමනාව මෙන්න මේ 2026 ජූනි මාසේ දක්වා මාස 6ක් දීර්ඝ කරලා තියෙනවා. ඒ වගේම 10,000 සහ 17,500 දීමනා දෙක ඊළඟ අවුරුද්දේ ඒ කියන්නේ 2027 ජූනි මාසේ දක්වා දීර්ඝ කරලා තියෙනවා. හරිද? ඊට අමතරව අපි දැන් බලමුකෝ මොකද මේ ජනවාරි දීමනාව පරක්කු කියලා. ඉතින් යාළුවනේ ඒකට ප්‍රධානම හේතුව තමයි මෙන්න මේ පළවෙනි අධීරයගේ අස්වැසුම යාවත් කාලීන කරන්න තිබ්බා. ඒ යාවත් කාලීන කිරීමේ දිනය ජනවාරි 15 දක්වා දීර්ඝ කරානේ. මෙන්න මේ හේතුව හින්දා තමයි මෙන්න මේ පළවෙනි අධීරයේ අස්වැසුම හිමියන්ගේ මුදල් තාම බැංකුවට වැටෙන්න පරක්කු. ඊට අමතරව ඔයාලට දැන් ප්‍රධාන පණිවිඩ ටික කියවනේ. ඊට පස්සේ යාළුවනේ මෙතන තව යෝජනා ටිකක් තියෙනවා. හරිද? මේ තියෙන්නේ විශේෂ පුද්ගල කාණ්ඩ වන මෙම ක්‍රමය මගින් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් ලක්ෂ 12කට වැඩි පිරිසකට ඍජු මූල්‍ය ආධාර හම්බෙනවා. ඒ වගේම ආබාධිත දීමනාව 10,000ක මාසික දීමනාවක් හිමි වෙනවා. ඒ කියන්නේ වකුගඩු රෝගීන් 70,000 ලක්ෂ ඒ කියන්නේ 70,000 සඳහා 10,000ක මාසික දීමනාවක්. ඒ වගේම වැඩිහිටි දීමනාව අවුරුදු 70කට වැඩි පුද්ගලයන්ට ලක්ෂ 10ක් සඳහා රුපියල් 5,000ක මාසික දීමනාවක් හිමි වෙනවා. ඉතින් මෙන්න මේ ටික තමයි මට ප්‍රධානම කරුණ වලින් කියන්න ඕන නැත්තේ. ඉතින් ජනවාරි මුදල් වැඩිච්ච ගමන්ම මම මේ channel එකේ වීඩියෝ එකකින් ගේන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.